අයිබෝවන් තරබ ජාතික වනෝද්‍යානයේ මං යෙදී සෆාරි 7 තුන්වෙනි සෆාරිය පිළිබඳ වීඩියෝ එක තමයි මේ. පළවෙනි සෆාරි දෙක අපි කරේ මොහාලි කෝට් zone නැත්නම් කේන්ද්‍රීය කලාපේ. දැන් අපි හැමදේම යන්නේ බෆර් zone නැත්නම් ප්‍රේරණ කලාප වලට. ප්‍රේරණ කලාප වල සෆාරි සඳහා පළවෙනි තෝරගත්ත මේ දේවඩා කියන බෆර් zone එක. මේ දේවඩා කියන බෆර් zone එක විශේෂයි. මොකද මේකේ ගේට් වල කෙලින් එහා පැත්තේ අගර්සාරි කියලා බෆර් zone එකේ ගේට් එකක් තියෙනවා. මේක හරියට නිකන් මේ යාල බ්ලොක් 5 නැත්නම් ගල්ගේ එන්ට්‍රන්ස් එකේ බ්ලොක් 5 එක තියෙනවා. එහා පැත්තේ පාරෙන් මෙහා පැත්තේ බ්ලොක් 3 එක තියෙනවා. ඉතින් අපි මේ දේවඩා කියන ගේට් එකෙන් 2:00ට මේක පටන් ගන්න. 2:00ට ඇතුල් වෙලා ඉවරලා මග පෙන්නන මහත්තයා කිව්වා උදේ මහත්තයා මේ පැටව 3 දෙනෙක් හිටියා මේ පන්ගස් අස්සේ ටිකක් වැවක් වගේ තැනකට යන්න ඕනේ. අපි ගිහලා බලමු. මොකද පැටව 3 දෙනා විතරක් තනියම ඉන්නේ නැහනේ. අම්මත් එන්න පුළුවන්. නැත්නම් අම්මා නැත්තම් පැටව මහලොකු එහෙම යන්නේ. ඒ හින්දා අපිට ඒ ගැන යම්කිසි බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අපි මේ පැත්තට ගියා. මේ පැත්තට ගියන් පස්සේ කිසි දෙයක් නැහැ. නමුත් ඒකෙන් පාඩුවක් වුණේ අපි නම් මේ තාර වර්ග එතකොට ඔය බ්ලැක් ටේල් වර්ග එහෙම චාරිපගත කරා. ඒ හින්දා අපිට ඒක මහලොකු පාඩුවක් වුණේ නැහැ. දැන් මේ අපි වගුරු බිම් ස්ථානෙන් එළියටදී අපිට ආරංචියක් ආවා ව්‍යාග්‍රේක් පාරේ läගලා ඉන්නවා කියලා වෙලා. ඒ කියපු වාහනේ සෑහෙන වෙගෙන් ගියා. අපි සෑහෙන වෙගෙන් ගියා. අපි කිසිම සැකයක් හිතුවේ නැහැ. ඇත්ත වෙන්නද කියලා. අපි ගියයින් පස්සේ විනාඩි 15ට පස්සේ ඒ වාහනේ නවත්තලා වටපිට බලන අපි වටපිට බලන කිසි දෙයක් නැහැ. ඒ නිසා අපි අහුවා මොකද්ද මේ උනේ කියලා. ඒ කට්ටිය කියනවා දන්නේ අපිට ලැබුණු තොරතුරු මෙහෙමයි. එයාලා කියන සමහර බොරු කියන්න ඇතිද සමහර වෙලාවට විහිළුවක් කරන්න ඇති කියලා බලලා අපිටත් දැන් හිතවලින් ඉන්නේ. මොකද දූවිලිත් කාගෙන ඇවිල්ලා කිසි දෙයක් නැහැ. අනික අපේ මග පෙන්නන මහත්තයා කිව්වා අපරාධ මෙහි ආවේ අර මේ පැටව දුන්න එළියට ඇවිල්ලා දන්නේ නැහැ කියලා. අපි අහපව් වාහනේ හරවගෙන ඒ වගුරු බිම් තියෙන පැත්තට යන්න යනකොට ඔන්න මෙන්න තියලා. එතන දැන් විනාඩි 15කට අහපව පස්සේ අහපව ආරංචියක් ආවා. අහපව ව්‍යාග්‍රේ මේ කැලයක් තුලින් ඇවිල්ලා පාරට එන්න පුළුවන් කියලා වෙලා. ඒ හරියට යද්දි අපරාධ කියන්න බෑ. වඳුරෝ එලම් කෝල් දෙනවා. ඒ කියන්නේ වඳුරෝ අරතරගීමේ සංඥානිකුත් කරනවා. ඒ කියන්නේ ඇත්තටම මේ පැත්තේ ව්‍යාග්‍රේ කොටියෙක් ඉන්නවා. නමුත් මේ තියෙන තොරතුරු අනුව අනිවාර්යෙන් ව්‍යාග්‍රේක් ඉන්නවා. වාහන එක දිගට ගාල් කරලා පාර දිගේ පාරට එයි කියලා ඉවරලා ඉස්සරහින් වාහන 5ක් විතර තිබ්බා. පිටිපස්සේ වාහන 4ක් විතර තිබ්බා. අපි මැද්දෙන් ගිහලා ගහගත්තා. කවුරුත් දැක්කේ නැහැ. මම දැක්කා ව්‍යාග්‍ර කැලේ ඇතුලෙන් එනවා. ඊට පස්සේ මම අපේ වාහනේ ඉන්න ඒ මල්ලිලාට කිව්වා මචං මගේ ඇස් දෙක හරිනම් බාණ්ඩ ඇතුලෙන් එනවා ලැහැත්තියන් කියලා ඉවරලා. ඇත්තටම කිව්වත් වගේ අපේ මූණ කෙලින්ම තමයි ආවේ. ඊට පස්සේ අර කිව්වත් අය කටේ බලෙන් අනික් වාහනේ එන්නේ නැති වෙන්න අපේ වාහනේ වැහෙන්නේ නැති වෙන්න තියාගෙන කොහොම හරි පාර මාරු කරගත්තා වාහනේ ඉස්සරහින්. මේ තරුණ ගැහණු සතෙක් කචිරි කියලා අවුරුදු 3යි. අවුරුදු 3ට මෙහෙම ප්‍රමාණයක් නම් හිතන්නකො ඉතින් වැඩුණායින් පස්සේ කොහොම ඇද්ද කියලා ඉවරලා. සෑහෙන සයිටින් එක සෑහෙන සන්තෝෂෙන් හිටියේ. එදා නම් මේ නිින්ද ගියා හොඳට. අපි බලමු ඊළඟ සෆාරියේදී අපිට කොහොමද වාසනාව උදා වුණාද නැද්ද කියලා. බොහොම ස්තුතියි වීඩියෝ එක බලුවට. අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.